ප්‍රශ්න කියන්නේ හරියට නොනවතින වැස්සක් වගේ. එකක් ඉවර වෙද්දි තව එකක්. ඒක ඉවර වෙනකොට තවත් එකක්. ඒ වැස්සේ තෙමිලා හෙම්බත් වෙලා ඉන්න කෙනෙකුට ඔක්කොම හරියයි කියන හුරු පුරුදු වචන ටිකට වඩා ඇත්තටම හිතට දැනෙන යමක් ගැන අපි අද කතා කරමු. මේ කාලය ඉවර වෙද්දි ඔයාගේ හිත සැහැල්ලු වෙවි. එහෙනම් වෙනද වගේම අදත් ආදරෙන් පිළිගන්නවා The Art of Living podcast series එකට මගේ ආදරණීය යාළුවෝ හැමෝම. මම දන්නවා ඔයාට මහන්සි. ජීවිතේ සමහර දවස් තියෙනවා ඇස්සරපු වෙලාවේ ඉඳන් ප්‍රශ්න පෝලිම් ගහිලා තියෙනවා. හිත ඇතුලෙන් කෑ ගහන්න හිතුණත් hina මූණක් දාගෙන ලෝකෙට පේන්න ඉන්න එක කොච්චර අමාරුද කියලා මම දන්නවා. ඔයාට දැන් දැනෙන ලොකු තනිකමක් වෙන්න ඇති. හැමෝම ප්‍රශ්න අහනවා මිසක් ඔයාට කොහොමද කියලා ඇත්තටම අහන කෙනෙක් නැති වෙන්න ඇති. මතක තියාගන්න. ඔයාගේ ප්‍රශ්න කියන්නේ ඔයා නෙවෙයි. ඒක හරියට අහස යන කළු වලාකුළක් වගේ. වලාකුළු ආවා කියලා අහස නැති වෙන්නේ නැහැ. අහස හැමදාම එතනමයි. ප්‍රශ්නත් ඒ වගේ. ඒව කාලයත් එක්ක ඇවිත් යහවි. හැබැයි ඒ ප්‍රශ්න ඇස්සේ ඔයාව නැති කරගන්න එපා. හැමෝම දුවන ලෝකෙක ඔයාට ටිකක් නතර වෙන්න හිතුණොත් එක වරදක් නෙවෙයි. අද දවසේ කිසිම දෙයක් කරගන්න බැරි වුණත් ඔයා අද දවස දරාගෙන හිටියා කියන එකම ලොකු ජයග්‍රහණයක්. හෙට දවස් අලුත් විදියකට පටන් ගන්න පුළුවන්. අදට ඔය හිතට පොඩි විවේකයක් දෙන්න. ගොඩක් අය ඔයාට උපදෙස් දෙයි. ඕවා හිතන්න එපා. හිත අයිය කරගන්න කියලා. හැබැයි මම ඔයාට එහෙම කියන්නේ නැහැ. මම දන්නවා ඒක එච්චර ලේසි නැහැ කියලා. මට කියන්න තියෙන එකම දෙයයි ඔයාට දැනෙන හැඟීම මට තේරෙනවා. ඒ මහන්සිය, ඒ තනිකම, ඒ වේදනාව මට දැනෙනවා. ඒ නිසාමයි මම අද ඔයා වෙනුවෙන් මේ කතාව කරන්නේ. සති 3කට වඩා වැඩි කාලයක් මම නිහඬව හිටියා. ඇත්තටම කිව්වොත් ඔයාට හිත හදාගන්න කියලා කියන්න කලින් මගේ හිතත් තිබුණේ ලොකු අවුලක. ප්‍රශ්න මැද මගේ මනසත් නිරවුල් තිබුණේ නැහැ. ඒ නිහඬතාවය ඇතුලේ මම විඳපු දේත් එක්කයි මම අද ඔයාට මේක කියන්නේ. ඔයාගේ හැඟීම මට තේරෙනවා. අපේ සමාජ හැමෝම උත්සාහ කරන්නේ සාර්ථක මිනිහෙක් වෙන්න. හැබැයි වැටුණු මිනිහෙක් විදිහට ඉන්න එක ගැන කතා කරන්න කවුරුත් නැහැ. ඔයාට අද දවසේ පරාජිතයෙක් වගේ දැනෙනවා නම් ඒක සාමාන්‍යයි. මටත් එහෙම දැනුණා. වැදගත් වෙන්නේ වැටුණු තැනම ඉන්න එක නෙවෙයි. වැටුණු බව පිළිගෙන හිමින් නැගිටින එක. ඇත්තටම මම මේ සති කීපේ කොහොමද හිටියේ කියලා මම ඔයාට කියන්නම්. මම සම්පූර්ණයෙන්ම නිහඬ වුණා. කරන්න කිසිම දෙයක් නැතුව, එහෙම නැත්නම් කරන්න කිසිම හිතක් නැතුව මම ෆෝන් එකට වෙලා කාලය නාස්ති කළා. අත්‍යවශ්‍යම දෙයකට අරනහම මම මගේ කාමරෙන්වත් එළියට ගියේ නැහැ. මුළු දවසම කලේ කල්පනා කරපු එක. ඒ දේවල් ගැනම හිතලා දුක් වෙච්ච එක. ඔයාගේ ජීවිතේත් අද ඒ වගේ දවසක් වෙන්න ඇති. හැබැයි එක මොහොතක මට හිතුණා මේක නෙවෙයි හරි විදිහ කියලා. අන්නේ ෂණික තීරණය තමයි මගේ හිතේ තිබුණු බර ලිහිල් වෙන්න පටන් ගත්ත මුල්ම තැන. ප්‍රශ්නයක් ආපු ගමන්ම මම ශක්තිමත් වෙන්න ඕනේ කියලා බලෙන්ම හිත හදන්න යන්න එපා. ඔයාට දුකක් දැනෙනවා නම් කාමරයට වෙලා ඉන්න හිතනවා නම් ඒක කරන්න. ඒක ඔයාගේ ශරීරය සහ මනස ඉල්ලන විවේකය වෙන්න පුළුවන්. හැබැයි ඒක ඇතුලේ හිර වෙන්න එපා මම කළා වගේ. මේක ඇති කියලා හිතන තැනට එනකල් ඒ හැඟීමට ඉඩ දෙන්න. ෆෝන් එක කියන්නේ සහනයක් නෙවෙයි. මනස අවුල් වෙච්ච වෙලාවට අපි නොදැනුවත්වම කරන්නේ Facebook, TikTok, YouTube එකේ පැය ගණන් ඉන්න එක. අනුන්ගේ ජීවිත දකිද්දී ඔයාගේ හිත තව තවත් පීඩාවටපත් වෙනවා. දවසට පැය කිහිපයක් ෆෝන් එක සම්පූර්ණයෙන් අයින් කරලා තියන්න. ඒ නිහඬතාවය ඇතුලේ තමයි ඔයාට ඔයාවම හම්බ වෙන්නේ. එකපාරටම ලොකු ප්‍රශ්න විසඳන්න යන්න එපා. ඔයාට අර ෂණිකව හිතපු මොහොතේ මුලින්ම කළේ මොකද්ද? සමහර විට කාමරේ ජනේලය අරපු එක, එහෙම නැත්නම් නාලා පිරිසිදු වුණ එක වෙන්න ඇති. අන්න ඒ වගේ ඊටාම පුංචි දෙයකින් පටන් ගන්න. ඒ පුංචි ජයග්‍රහණය ඔයාට ඊළඟ පියවරට ශක්තිය දෙනවා. අද දවස ගැන විතරක් හිතන්න. ප්‍රශ්න පොලිමක් තියෙද්දි අපි බලන්නේ මුළු මාසෙම එහෙම නැත්නම් අවුරුද්දම කොහොමද ගෙවන්නේ කියලා. ඒක හිතට මාර බරක්. මම අද දවස විතරක් කොහොම හරි දරාගෙන ඉන්නවා කියලා හිතන්න.
හෙට ගැන හෙට හිතමු. අද දවස සාර්ථකව ගෙවීම ගැන විතරක් අවධානය දෙන්න. ඔයත් අද ඉන්නේ මම හිටපු අඳුරු කාමරේම වෙන්න ඇති. හැබැයි මතක තියාගන්න ඒ කාමරේ දොර ඇතුලෙන් වහලා තිබුණත් පිටතින් වහලා නැහැ. ඒක තියෙන ඔයාගේ අතේ. ඔයාට ඕනම වෙලාවක ඒක අරගෙන එළියට එන්න පුළුවන්. අද ඒ පළමු පියවර තියන්න මම ඉන්න ඔයත් එක්ක. මම මේ වීඩියෝ එක කරන්නේ ඔයාව දිරිගන්වන්න විතරක් නෙවෙයි. මට මාවම දිරිගන්වා ගන්නත් එක්ක. මේක නිකන් උපදේශාත්මක වීඩියෝ එකක් නෙවෙයි. මේක ඔයාගෙත් මගෙත් පුනරාගමනය ගැන කියන කතාවක්. අපි දෙන්නම හෙමින් මේකෙන් ගොඩ යමු. හෙට දවස මීට වඩා ලස්සන වේවි. අදට ගිහින් එන්නම්. ඔයාගේ ලස්සන ජීවිතේට ජය වේවා.